ඊශ්‍රායලය විසින් ඉරානයට පසුගිය මාස ගණනාවක් තිස්සේ ප්‍රහාර එල්ල කරමින් තිබෙනවා ඒ රටේ තානාපති කාර්යාලවලට, ඒ රටේ ප්‍රධාන පෙළේ හමුදා නායකයන්ට, දේශපාලන නායකයන්ට ඊශ්‍රායල් ආණ්ඩුවේ හමුදාංශ මගින් පහර දීම් කරනවා. සම්පූර්ණයෙන්ම ස්වෛරී රාජ්‍යයක් වශයෙන් ඉරානයට තිබෙන අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් කටයුතු කිරීම අපි දන්නවා. පසුගිය වසර එකහමාරක් තිස්සේ ඇදෙන පලස්තීනයේ ගාසා ජනතාව සහ මුලින්ම සමූල ඝාතනය කිරීමේ ඊශ්‍රායල් ආණ්ඩුවේ සලස්මත් එක්ක තමයි මේ සියලු තත්ත්වයන් ඇති වෙලා තිබෙන්නේ. මම අද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය රැස්වලා තිබෙනවා. දැන් මෙවැනි රාජ්‍යාන්තයක් අතර යුද්ධයක් ඇති වුණාම ලෝකයේ තිබෙන වගකීතු රටවල් සහ හැම රටක්ම ඇත්තටම කළ යුත්තේ එම යුද්ධයට උඩගෙඩි දීම නෙමෙයි. විශේෂයෙන් මේ රටවල් දෙකම යම් ආකාරයක න්‍යෂ්ටික ශක්තියින් සහිත රටක්. මෙවැනි න්‍යෂ්ටික බලවතුන් වගේ වෙන රටවල් දෙකක් අතර ගැටුමක් ඇති වුණාම හැම රටකම දෙන වගකීම තමයි මේ ගැටුම ඉතාම ඉක්මනින් නතර කරලා මේක සාකච්ඡා මාර්ගයෙන් විසඳ ගන්න තැනකට ගේන්නේ. නමුත් අපි කනගාටු වෙනවා ලෝකයේ ගොඩක් රටවල් විශේෂයෙන්ම ඊශ්‍රායලයේ පැත්ත අරගෙන මේ රටට මේ යුද්ධය කරන්න කියන එක තමයි දෙන්නේ. තමන්ගේ රටට ආරක්ෂා වීමට තිබෙන අයිතිය කියලා තමයි ඒක කියන්නේ. නමුත් ආරක්ෂා වීම පිළිබඳ අයිතිය නැතික වෙන්නේ කොහොමද? කවුරුත් දන්නවා ඊශ්‍රායලයේ පළාතේ තියෙන හැම රටකටම පහුගිය කාලේ පහර දෙමින් තිබෙනවා. ඊශ්‍රායල් ආණ්ඩුව. ඊශ්‍රායල් ආණ්ඩුවත් එක්ක තියෙන ඒ ආණ්ඩුවේ තිබෙන දේශපාලන කටයුතු සම්බන්ධන විවේචනය ඊශ්‍රායලයේ සමස්ත ජනතාවට එරෙහිව ප්‍රකාශ කිරීමත් වැරදි. මොකද එම ජනතාව තමයි ඒ ආණ්ඩුව වෙනස් කරන්න ඕන නම් උන් තියාගන්න ඕන නම් උන් තියාගනි. අද වෙලා තියෙන දේ තමයි අවසානයේ ලෝකෙ එක්ක යුද බිස්නස් කට්ටියගේ උමනාව මත නැතිනම් දේශපාලන අරමුණු මත රටවල් දෙකක මිනිස්සු මැරෙනවා. මේ ප්‍රශ්නේ තිබෙන්නේ පලස්තීනය නිදහස් රාජ්‍යයක් ලෙස ස්ථාපිත කරන්න ඉඩ නොදීම නිසා තමයි මේ ප්‍රශ්නේ ඇති වෙලා තිබෙන්නේ. මොකද පලස්තීන කියලා රටක් තිබුණා. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් අපේ රට දෙකට තුනකට කඩලා සිංහල දෙමළ මුස්ලිම් බර්ගමැල මිනිස්සුන්ට යුද්ධ හදලා අපිව විනාශ කරා වගේම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ඉන්දියාව ඉරලා තියෙන්නේ. තීරු වල. ඒවයි විපාක අදත් එම රටවල් ගෙවනවා. ඈතකදී ඉන්දියන් පාකිස්තාන් විශාල ගැටලුවක් ඇති වුණා. අන්න ඒ ජාතිවාදී අන්නේ අධිරාජ්‍යවාදී අරමුණින්ම තමයි පලස්තීනයේ රටක් තිබිච්ච මිනිස්සුන්ට රටක් නැති කළේ. අපි දන්නවා ලෝකේ රටවල් වල මිනිස්සු සටන් කරනවා අලුත් රටක් ඉල්ලලා. Tamanට වෙනම රාජ්‍යයක් දෙන්න කියලා. හැබැයි පලස්තීනයේ සටන එහෙම දෙයක් නෙමෙයි. ඒ ජනතාවට තිබිච්ච ස්වෛරී රාජ්‍යය තමයි උදුරගෙන තිබෙන්නේ. එතෙන්දී ලෝකෙට වගකීමක් තිබෙනවා. මොකද ඊශ්‍රායලය ඇති කරන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධාන එකඟතාවය. ඒ එකඟතාවය තුළ තිබෙන්නේ නිදහස් පලස්තීන රාජ්‍යයක් ඇති කළ යුතුයි. නිදහස් ඊශ්‍රායල් රාජ්‍යයකුත් ඇති කළ යුතුයි කියන කොන්දේසි දෙක එකට තියෙන්නේ. නමුත් අද ලෝක බලවතුන් විසින් උදව් කරලා එක රාජ්‍යයක් ඇති කරලා තිබෙනවා. ඊශ්‍රායල් රාජ්‍යය. හැබැයි පලස්තීන කියන නිදහස් රාජ්‍ය ඇති කළා නෑ. 947 පලස්තීනය ආක්‍රමණය කළා පලස්තීනය තුළ ඊශ්‍රායලය ඇති කරනකොට තිබිච්ච භූමියෙන් අද පලස්තීන ජනතාවට 10%ක 11%ක් තමයි තිබෙන්නේ. ඊට අමතරව අති දැවන්ත අමානුෂික ඝාතන කරනවා. ඒ කිසිම ඝාතනයකට විරුද්ධව අපිට පේනවා විශේෂයෙන්ම එක්සත් ජනපදයේ නායකයන් කිසිසේත් මේ ගැන සලකන්නේ. දැන් මේක ප්‍රතිවිපාක මොනවද කරු මෙතිනි. දැන් මෙතන අපි උනන්දු වෙනවා අපේ රටේ ජනතාව ඒ රටවල් දෙකේ ඉන්න ඒ රටවල් ඉන්න ආරක්ෂා කරගන්න. තෙල් මිල ඉහළ යන්න පුළුවන්. අපි මෙතන කොච්චර කතා කරත් අපිට පුළුවන් උපරිම දේ වෙන්නේ අපේ රටේ ජනතාව ආරක්ෂා කරගන්න මිසක් අපිට මේ යුද්ධයෙන් ඇති කරන මහා විශාල සමාජ ප්‍රතිවිපාක ආර්ථික ප්‍රතිවිපාක නතර කරන්න පුළුවන්කම තියෙන්නේ ඒකාබද්ධ ප්‍රවේශකින් විතරයි. රටවල් වල නායකයෝ වගකියුත්තන් ලෙස හැසිරෙන්න ඕන. වෝමොංගර්ස්ලා විතර වැඩ කළා වැඩක් නැහැ. යුද්ධයක් පැටලෙව්වට පස්සේ මිනිස්සු වෙන කිසි දෙයක් බලන්නේ නැහැ. ඔක දිහා බලන්නේ. දැන් මැච් එකක් වගේනේ. දැන් මිනිස්සු දැන් ඩ්‍රෝන් බලනවා. ගම් වතුර බලන්න යන කට්ටිය. බිල්ඩින්ගකට වැදිලා කුඩු වුණාම තමයි මේ මනසේ ත්‍රිල් එක හදා. හැබැයි අපි හිතන්නේ මේ බිල්ඩින් එක ඇතුලේ ඉන්නේ මගේ දරුවා කියලා. ඒ නිසා අද මේ යුද්ධය විකුණන අනිත් පැත්තේ. මේ ඊශ්‍රායල් ඉරාන යුද්ධයෙන් ප්‍රතිපාක ලැබෙන්නේ ඒ රටවල් දෙකේ ජනතාවට පමණක් නෙමෙයි මුළු ලෝකෙටම ලැබෙනවා. ඇෆ්ගනිස්තානය කුඩුපට්ටම් කරා. ඉරාකේ කුඩුපට්ටම් කරා. සිරියාව කුඩුපට්ටම් කරා. ලිබියාව කුඩුපට්ටම් කරා. මොකද ඇතුළේ තියෙන සාමය. අපි පුංචි රටක් වෙන්න පුළුවන් නමුත් අපි ස්වෛරී රාජ්‍යයක්. ඒ නිසා අපි පැහැදිලිවම එක පැත්තකින් පලස්තීනයේ නිදහස ස්ථාපිත කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ශ්‍රී ලංකාවේ ජනතාවත් විදියට මම හිතනවා අපිට උපරිම වශයෙන් වැඩ කරන්න වගකීමක් තිබෙනවා. ඒ වගේම අපි ස්වෛරී රාජ්‍යයක් ලෙස මේ යුද උන්මාදකරුවන්ගේ පැත්ත ගන්නේ නැතිව ඊශ්‍රායලයත් ඉරානයත් කරන අතර තිබෙන මේ යුද්ධය වහාම නතර කරන්න අපේ පැත්තෙන් කල හැකි බලපෑම කරන්න ඕනේ. මොකද අපි පුංචි වෙන්න පුළුවන්. මම දන්නවා මේවට කමෙන්ට්ස් එනවා. ඔයාලට පුළුවන් ද යුද්ධ නතර කරන්න කියලා. අපි අපේ වචනේ පවා වැදගත් වෙනවා ගරු මැතිණියනි. මොකද අපිට සේෆ් එන්වයරන්මන්ට් එකක් අපි හදා ගන්න ඕනේ නම් අපි ඒකට වචනකින් හරි මැදිහත් වෙන්න ඕනේ.